Hi guys! කොහොමද ඔයාලට? ඉතින් අද මම අපේ චූටි පැටියට අවශ්‍ය බඩු ටික ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් එහෙම පෙන්වන්නේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ප්‍රෙග්නන්ට් අම්මලාට මොනවා හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ බඩු ටික දැක්කහම. ගොඩක් අය දන්නවා ඒත් දන්නේ නැති අයත් ඉන්නවා. ඒ අය තමයි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් හොස්පිටල් ලිස්ට් එකට අමතරව දේවල් මෙතන ගොඩක් තියෙනවා. තෝරලා මම ආස කරන දේවල් මගේ චූටි පැටියට ගත්තා. එකේ කඩවලින් තමයි ගන්න උනේ. එකම කඩේ නෙමෙයි අපි ගත්තේ. මම ඉතින් මුලින්ම පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. මම ආස කරේ වෙලෝනා බ්‍රෑන්ඩ් එකකින්ම ගන්න ඇඳුනුයි නැපිස් ටිකයි. මම මේ බෑ චූටි ලස්සන ඇඳුම් ටිකක් ගත්තා පින්ක් කලර් එකකින්ම. මෙතන තියෙනවා මේ පින්ක් කලර් එකකින් ප්ලේන් කලර් එකකින් ගත්තා මේ වගේ චූටි ඇඳුම් ටිකක්. මෙතන ඇඳුම් හයක් තියෙනවා මෙතන සෙට් එකේ. එකක් මම ඔයගලන්ට දෙන්නම්. හරිම සොෆ්ට් මේවා. අපි ගොඩක් මතක තියාගන්න ඕන හොස්පිටල් එකට ගෙනියනකොට ඇඳුම් හොඳට හොදලා වේලලා අයන් කරලා ගෙන යන්න මම තාම මුකුත්ම කරේ නැහැ. ඉස්සෙල්ලාම ගත්ත ගමන් මේක ඔයාලට පෙන්නන්න තමයි මට හිතුනේ. ඉතින් මම නැපිස් ගත්තා. ඒකත් වෙලෝනා බ්‍රෑන්ඩ් එකකින් තමයි ගත්තේ. printed නැපිස් සෙට් එකක් මෙතන තියෙනවා. පින්ක් කලර් එකකින් ඒක ගත්තේ. ප්ලේන් කලර් එකකින් මෙහෙම සෙට් එකක් ගත්තා. ඒ වගේම තවත් තියෙන නැපිස් ඒකේ කලර්ස් වලින් නෙමෙයි මම ගොඩක් වයිට් එකෙන් තමයි තෝරගත්තේ මේ විදිහට. මේක printed එකක්. මේක නම් green color එක. මේ විදිහට මේකට මෙතන purple color එකක් තියෙනවා. මෙතන තියෙන ටිකයි මම තව ගත්ත ඒවා වෙනම අරන් තියලා තියෙනවා. මේ ටික තමයි නැපිස් වලින් ඇඳුම් ටිකම ගත්තේ. ඒ වගේම තමයි මම ගත්තා මගේ චූටි පැටියට පින්ක් කලර් එකෙන්ම printed තියෙනවා. මොනවාද මේකට කියන්නේ පැනර් සෙට් එකක්. බබාව ඔතන්න තමයි මේවා අවශ්‍ය වෙන්නේ හොස්පිටල් එකක. ඒ වගේම වූල් සූට් එකක් ගත්තා. මේ වූල් සූට් එකේ දැන් තොප්පිය ඇඳුම් මේ ඔක්කොම මේකේ තියෙනවා. මේස් දෙක. මම ඔයගලන්ට පෙන්නන්න මේක. තා පැක් එකවත් කැඩුනේ නැහැ. හරිම ලස්සනයි. හරිම කියුට්. චූටි. මේ මේ හැට් එක හරිය චූටි. මේ කියන්නේ සොක්ස් දෙක. ඒ සෙට් එකේ එක. ඊට පස්සේ මම ගත්තා බබා පිය දාන්න බේබි ටවල් දෙකක් ගත්තා මම දැනට. මේ තියෙන ඒ ටවල් එක බෑන්ඩේජ් ක්ලෝත් එකකින් තමයි මේක බ්‍රෑන්ඩ් එක තියෙන්නේ. හරිම සොෆ්ට් එක. ඒ නිසා මට හිතුණා මම ආස හිතුණා ඒ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න ඕනි කියලා. මේ එකක් මේ අනිත් එක. මේ තියෙන අනිත් එක මම මේ විදිහට තමයි තෝරගත්තේ. ඒ ටවල් දෙක ගත්තා බේබි ටවල්. ඒ වගේම තමයි බබාව පිය දාන්න මම වොෂ් ක්ලොත් පැක් එකක් ගත්තා. මේ තියෙන එක. ඒ වගේම හැට් එකයි මේක මේකිස් මම ඔයගලන්ට ඒක පෙන්නන්න. මේ තියෙන හැට් එකයි සොක්ස් මේකින් සොක්ස් මෙතන තියෙනවා මේකිස් සෙට් එක. සොක්ස් මේ හැට් එක හරිම ලස්සනයි. මට හිතුණා හරිම මම හරි ආසයි කරා මේකට. ඒක මම ගත්තේ. ඒ වගේම සේෆ්ටි පින් අවශ්‍ය වේද නැද්ද කියලා දන්නේ නැහැ. ඒක මම ගත්තා. ඒ වගේම තමයි තව ගත්තා අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවානේ බබාගේ බෑග් එක හොස්පිටල් එකට ගෙනියන්න. ඉතින් මම සිලෙක්ට් කරගත්ත මේ වගේ ලස්සන බෑග් එකක්. මට හිතුණා මේක හරිම ලස්සනයි කියලා. චාම් ඩිසයින් තමයි අපිට ගොඩක් විශේෂයෙන් ඕන වෙනවා. බබා ඔතන්න කියන බබාව අරගෙන යන්න. මම මේ වගේ බ්ලැන්කට් එකක් මම ගත්තා මාවල් බ්ලැන්කට් එකක්. ඒක දාලා බබාව ගෙනියන්න පුළුවන්. ඒක හරිම සොෆ්ට්. ගොඩක් අපිට මේක මේ වගේ බ්ලැන්කට් ඕන වෙනවා. ඒ
වගේම තව බ්ලැන්කට් එකක් ගත්තා. ඒ කියන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක්. මේක මස්ලින් බ්‍රෑන්ඩ් එකක්. මේක ටිකක් ලොකුයි. ඒකෙත් තියෙන ඉඩ බබා ඔත්තාගෙන යන්න අපිට හරිම පහසුයි. ඒකත් මම ගත්තා. ඒ වගේම තමයි අපේ පුතා තමයි මේක සිලෙක්ට් කරේ. මේක නාගිට ලස්සන මේක කියලා. ඒක හරිය ලස්සනයි තමයි ඇත්තටම. මේකට කියන්නේ මේ ෆීඩින් පිලෝ එක කියලා. මේක තව යූස් කරන්න පුළුවන්. මේ විදිහට කිරි දෙනකොට බබා මෙහෙම ඉඳලා තියෙන වෙලාව කියන්නේ එයාට මෙහෙම හවස වෙලා ඉන්න පුළුවන් දෙන්න ඉඳගෙන ඉන්න පුළුවන්. අනිත් පැත්තට මෙහෙම කරලා ඉන්න පුළුවන්. ඒ විදිහට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණ හින්දා තමයි උතත් කිව්වනේ. එයාත් හරි ආස වුණා. ඉතින් මම ගත්තා ඒක. ඒ වගේම කොටන් බෝල් ගේන කියලා තිබ්බ හොස්පිටල් එක. මේ පැකට් එකක් ගත්ත දැනට තව පැකට් එකක් ගන්න ඕනේ මම ඉතින් හිතුණොත්. වෙට් වයිප්ස් පැකට් එකක් දැනට ගත්තා. ඒ වගේම බොඩි වොෂ් එකක් ගත්ත බබා සෝදන්න එහෙම පහසු වෙන නිසා. මේක ක්ලොත් පැකට් එකක් ගත්තා. මේ තා මදි වෙහි දැනට දැන් මේකක් ගත්තේ. ඒ වගේම ඉස්සරහට ඕන් වෙයි කියලා හිතුව නිසා සිස එකයි ඒ වගේම මේ මේල් කටර් එකක් මම ගත්තා. ඒ වගේම තමයි පෙන්වන්න ඕන මේ මගේ පිටිපස්සේ තියෙන එක පොඩ්ඩක් බලයි වගේ උස්සන්නත්. මෙතන තියෙනවා රෝලින් මොනවාද පිලෝස් දෙකයි රෙක්ටැන්ගල් පිලෝ එකයි. ඒ වගේම බේබි නෙස්ට් එක බබා ගෙනියන ඒකයි මේ කොට් ෂීට් එක වගේ ලොකු එක බබා තියලා තියෙන. ඒ ටික ඔක්කොම මේ පැක් එක ඇතුලේ තියෙනවා. මේ කාලේක තියෙන අපේ පුතා එයා කිව්ව ලස්සනයි මේක කියලා. ඒක නිසා මේක සිලෙක්ට් කරලා ගත්තා. මේක ඕඩර් කරලා අපි ගෙන්න ගත්තේ. මේකත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි දෙයක් ගත්තා. ඒක මේ මොනවද රෝලින් පිලෝ කේස් එකක් ගත්තා. මේ පැක් එකේ තියෙන්නේ. ඔන්න එච්චරයි මම ඒ වගේම තව පෙන්නන්න ඕනේ අනිවාර්යයෙන්ම රබර් ෂීට් එක. මේ රබර් ෂීට් එක තමයි මම ගත්තේ. එකක් පින්ක් කලර් එකකින් තමයි. පින්ක් ඇන්ඩ් වයිට් කලර්ස් වලින් තමයි ගොඩක්ම ගත්තේ මේ රබර් ෂීට් එක. ඒ වගේම නෙට් එක. මේ තියෙන්නේ මේ නෙට් එක තමයි මම ගත්තේ. මම චුටි දුවට. ඉතින් ඔය ටික තමයි මගේ දුවට මම දැනට ගත්තේ. තව ඕනි වෙනවා ඉස්සරහට. ඉතින් ඒ ටික ගන්නවා. දැනට ගොඩාක් අපිට හොස්පිටල් එකට ගෙනියන්න අවශ්‍ය නැහැනේ. ගෙදර පාවිච්චියට ටිකක් මම වෙනම අරන් තියෙනවා. ඉතින් හොස්පිටල් එකට අවශ්‍ය ටික විතරයි අපි ගෙනියන්න හදාගන්න ඕන. ඒ වගේම ඊට අමතරව මටත් මම ටිකක් ලෑස්ති කරගත්තා. චීත් 4ක් අවශ්‍ය වෙලා තිබුණේ. චීත් 4ක් ගත්තා. තව ගත්ත දෙකකුත් තියෙනවා. වගේ බෙඩ් ජැකට් මේ මම ගත්ත බෙඩ් ජැකට් එක. වගේම ටවල් එකකුත් මට අවශ්‍ය වුණේ කියලා මම හිතුව තව අලුත් එකක් ගත්තා. ඔය ටික තමයි දැනට ගත්තේ. ඉතින් මේ වීඩියෝ එක බලලා මෙතන අවශ්‍ය හොස්පිටල් එකට අවශ්‍ය දේවල් අවශ්‍ය ගෙදර පාවිච්චිට අවශ්‍ය දේවල් දෙකම තියෙනවනේ. ඉතින් බැලන්ස් කරලා මේ දෙක යෝගි හදා ගන්න ඕන. මම දැන් හොස්පිටල් බෑග් එක තව ලෑස්ති කරලා නැහැ. ඒක සෝදලා හොඳට වේලලා අයන් කරලා ඒවා ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වීඩියෝ එක ලස්සනයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට්ස් දාන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අඩුපාඩු තියෙනවා මටත් කියලා දෙන්න. මම ගත්ත විදිහට ඒවා තව ඕනි කරලා එහෙම තියෙනවා නම් ඔයාලා මටත් කියලා දෙන්න. යමන් ෂෙයා කරන්න. අපේ YouTube channel subscribe කරන්න. ඉතින් ඊළඟ දවස් ලස්සන තව වීඩියෝ දෙන්න බලන්න. ඉතින් ඉන්න හැමෝටම සුබ දවසක්.